මා හඬින් අකුණු ගසන ශබ්දයක් සමග මේරිය නිින්දෙන් අවදි වුණේය. දස දෙසින් හවස සිට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙන්නට පටන්ගෙන තිබූ අතර එය තවමත් අවසන් වී තිබුණේ නැත. වර්ෂාව නිසා ඇති වූ තද සුළඟින් ගස්වල සෙවණැලි සහ වැහි බිඳු ජනෙල් පියන් මත අඳින සිතුවම තට බීතිය ගෙන දෙන්නක් විය. කෙසේ නමුත් පහළ මාලයට යෑමට ඇයට සිතුනේය. එයට නිශ්චිත හේතුවක් අරමුණක් සිතාගත නොහැකි නමුත් ඇය තම නිදන කාමරයේ දොර ඇරගෙන පියගැට පෙළ බැසීමට පටන් ගත්තේය. මොහොතකින් ඇය පහත මාලයේ සාලයට පිවිසුණේය. වේලාව මධ්‍යම රාත්‍රිය පසු වී සුළු මොහොතක් වූ නිසා එම නිවසේ ඇති ඝන අන්ධකාරය විනිවිද යාමට ඇයගේ දැසට නොහැකි විය. නිවසේ විදුලිය විසන්ධි වී තිබූ අතර කුමක් හෝ බලවේගයකින් තම සිත පාලනය කරන්නට පටන්ගෙන ඇති බව ඇයට දැනුනේය. ඇය මීළඟට පියමනින්නට වූයේ නිවසේ බටහිර දෙසින් ඇති දොරටුවක් වෙතයි. ඇය එම දොරටුව වෙත ළඟා වන විටම එම දොරටුව નિરાයාසයෙන්ම විවෘත විය. අවට පරිසරයේ ඇති මොර සූරණ වර්ෂාව, අකුණු හඬ, ගිගුරුම් සහිත විදුලි සැර මේ කිසිවක් ඇයට නොදැනෙන්නට මෙන් විය. ක්‍රමයෙන් ඇය ගෙමිදුල හරහා ඇවිද විත් වත්තේ ගේට්ටුවට ළඟා විය. ඇයගේ සිතට අරක්ගෙන සිටින කොමන් හෝ බලවේගය ඇය මේ කැඳවාගෙන යන්නේ කොතනටද? අක්කේ අම්මේ මේන් අක්කා ඉන්නවා. අම්මේ මේන් ගේට්ටුව ළඟ අක්කා. කෝ මේරියන් කොහෙද යන්නේ මගේ දරුවෝ? අල්ලගන්න පුතේ, අක්කට යන්න දෙන්න එපා. ඇයගේ කුමක් හෝ වාසනාවකට ඇයගේ ජීවිතයට වෙන්නට ගිය මහා විනාශය එදා වැළකුණේ එලෙසයි. පණ්ඩිත හාමුදුරුවනේ, ඔබ වහන්සේව බැහැ දකින්න නෝනලා දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා හාමුදුරුවනේ. එහෙමද අන්දරිස්? අර ආවාසිකයේ ඉස්සරහා තියෙන පුටු දෙකකින් වාඩිලා ඉන්න කියන්නකො. මම මේ වැඩේ අහවරක් කරලා එන්නම්. හොඳයි හාමුදුරුවනේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සුවපත් වෙත්තා. වාඩි වෙන්නකො නෝනලා. නෝනලා මාව බෑ දකින්න ඇවිල්ලා තියෙන්නේ බොහොම බැලෑරුම් කාරණාවකට කියලා මට පේනවා. කියන්නකො නෝනා. මොකද්ද නෝනලාගේ කාරණාව? මොකද්ද නෝනලට වෙච්ච අකරතැන? අවසරයි අපේ හාමුදුරුවනේ. අපි කොළඹ. මම විදුහල්පති කෙනෙක්. මට මේ අනුරාධපුරට ට්‍රාන්ස්ෆර් එකක් හම්බුණා. අනුරාධපුරට කිව්වට මැදවච්චියට. මැදවච්චිය මධ්‍ය විද්‍යාලයට. දැන් සති 3ක් විතර වෙනවා හාමුදුරුවනේ අපි මෙහි පදිංචියට ඇවිල්ලා. මට තියෙන නිරනිවාසයේ එච්චර හොඳ එකක් නෙමෙයි. හරිම කිසිම පහසුකමක් නැහැ. ඒ නිසා මං තීරණය කළා කුලියට ගයක් ගන්න. ඉතින් අපි දන්න අඳුරන කෙනෙක් මාර්ගයෙන් කුලිය ගෙදරකොත් හොයාගත්තා. ඒ ගෙදර බොහොම කාලයක් තිස්සේ වහලා දාලා තිබ්බ ගෙදරක්. ඒ වුණාට අපිට සුව පහසුවට අපි බලාපොරොත්තු වෙච්ච පහසුකම් ඒ ගෙදර තිබුණා. මමයි දුවයි පුතයි ඒ ගෙදර පදිංචි වුණා. සතියක් විතර ගියාට පස්සේ තමයි හාමුදුරුවනේ අවාසනාව අපිව හොයාගෙන ඉන්න පටන් ගත්තේ. අපිට හිතා ගන්න බැරි සිදුවීම් ගොඩාක් වුණා. ඒ සිදුවීම් වලින් වැඩිම බලපෑම උනේ මගේ දුවට. දවසින් දවස මගේ දුවගේ මානසික මට්ටම කඩන් වැටෙන්න ගත්තා. දැන් ඔය නෝනා මහත්තුරු මුහුණ දුන්න සිදුවීම් මොනවද කියලා මං අහුවොත් විස්තර කරන්න පුළුවන්ද නෝනාට? එහෙමයි හාමුදුරුවනේ. සමහර දවසට එළිය කවුරු හරි ඇවිදිනවා වගේ ඇහෙනවා හාමුදුරුවනේ. අපේ පුතා ළඟ හිටිය හාමුදුරුවනේ පූස් පැටියෙක්. ඒ පූස් පැටිය හරියම හොරතයි. මීට දවස් 3කට කලින් ඒ පූස හරිම අමුතු විදියට මැරලා හිටිය හාමුදුරුවනේ පිළිකන්නේ. නහයෙන් කටෙන් සෙම දාගෙන ඇස් උඩ ගිහිල්ලා තමයි මැරලා හිටියේ. දැන් දවස් 4-5කට කලින් පුතා නිදාගෙන ඉඳි බය වෙලා කෑ ගැහුවා. ඒත් එක්කම දුවත් කෑ ගැහුවා. මං ඉස්සෙල්ලම දුවගේ කාමරේට ගියා. දුව කිව්වා කාමරේ ජනේල ගාම කළු පාට හැවණැල්ලක් හිටියා කියලා. ඊට පස්සේ පුතාගේ කාමරේට ගිහලා පුතාගෙන් අහනකොට පුතත් ඒ දෙම කියලා. ඉතින් කොහොමද හාමුදුරනේ මේ වගේ
ප්‍රශ්න තියාගෙන මගේ දරුවෝ දෙන්නත් එක්ක මම මේ ගෙදර ජීවත් වෙන්නේ. එතකොට මගේ දුව දැන් රැට නිින්දෙන් ඇවිදිනවා. හැමදාම යන්නේ වැල් පැත්තට. ඊයේත් හොඳ වෙලාවට මමයි මේ පුතයි දැකපු හින්දා බේර ගන්න පුළුවන් වුණා. තව ටිකක් අපි පරක් වුණා නම් මේ ළමයාගේ ජීවිතේට මොනව වෙයිද දන්නේ නැහැ හම්දුරනේ. අනේ ඔබ වහන්සේ අපිට පිහිට වෙන්න. හොඳයි. මේ නෝන මහත්තයාගේ කතාව ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. මේ දේවල් හරියාකාරව තේරුම් ගන්න නම් මම ඔය කියන ගෙදරට වඩින්නම වෙනවා. අද හැන්දකොරේ මම බාරගත්ත බාර දූර කාර්යයක් තියෙනවා. ඒ නිසා අද දවසේ මට නෝනලගේ ගෙදරට වඩින්න විදියක් නැහැ. හෙට අනිවාර්යයෙන්ම මම නෝනලගේ ගෙදරට වැඩම කරනවා. ආපහු මම මේ පදවියට වඩින්නේ නෝනලගේ ප්‍රශ්නේ විසඳන්න. ඒක මගේ පොරොන්දුවක් නෝනා. හැබැයි නෝනේ අද රෑ එළි වෙනකන් නෝනලගේ ආරක්ෂාවට පොඩි දේවල් ටිකක් තියෙනවා කරන්න. මං ඒ ටික නෝනලට ලියලා දෙන්නම්. ඒ ටික ඒ විදිහෙන්ම කරන්න ඕන. තේරුණා නේද? හෙට දවස ඇතුළත අපි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගමු. එහෙනම් තුරුණුවන් සරණින් නෝනලා දැන් ආපහු යන්න මත්තෙන් ආන් අර බෝමල්ලුවට ගිහිල්ලා බුදුන් ඇඳලා බෝධියට පැන් කලක් දාලා යනවා නම් හොඳයි. එහෙමයි හාමුදුරුවනේ. අපට අවසර එනවා.